සීලය සම්පතක්. සීලය සම්පතක් නම් දුස්සීලකම විපතක්. බොහෝ අය විපත්තු වැළඳගෙන ජීවත් වෙනවා. විපත් වැළඳගෙන සැපත හොයනවා. එයාලට විපත වැළඳගෙන හොයන සැපතේ තව විපතම මුණ ගැහෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ හොඳ සිල්වත් ජීවිතයක් කරගන්න. සිල් රැකීම කියන එක මට සම්පතක් කියලා හිතට කාවද ගන්න. සීලය අනුදැන වදාළේ බුදුරජාණන් වහන්සේය කියලා ලොකු විශ්වාසයක් ඇති කරගන්න. සීලං යාව ජරා සාදු වයසට යනකම් කිරීමට හොඳම දේ සීලයයි කියලා වදාළේ බුදුරජාණන් වහන්සේය කියලා හොඳට හිත පහදවන්න. සිල්වත් වෙන්න. කුරා කූඹියෙකුටවත් හිංසා නොකරන පරපණ නොනසන ජීවිතයක් හදන්න සිල්වත් වෙන්න. අන් සතු දේවල් වලට ආසා නොකරන අනුන්නේ දෙයක් හොරකම් කරනවා තියා හොර හිතක්වත් නූපදන තරම් අහිංසක හිතක් සිල්වත් හිතක් හදන්න. වැරදි කාමසේවනයේ සල්ලාලකම වනචරකම දුරු කරපු ලස්සන ජීවිතයක් සිල්වත් ජීවිතයක් හදන්න. මත්ද්‍රව්‍ය මත් වතුරෙන් බැහැර වූ පෞරුෂවත් සිල්වත් ජීවිතයක් හදන්න. බොරුව කේලම හිස් වචනේ පරුස වචනේ බැහැර කරපු සොඳුරු වදන් නැති සිල්වත් ජීවිතයක් හදන්න. සීලය සම්පතක්. ඒ සීල සම්පත්තිය මේ ජීවිතේ මෙලවත් සුව පහසුවට හේතු වෙනවා. සාමාන්‍යයෙන් සිල්ලතෙක් විඳින සිල් සුවය සිල් නොරකින්න ධනවතෙකුට විඳින්න බෑ. ඒ කියන්නේ ධනයෙන් සිල් සුවය විඳින්න බෑ. උගත්කම් වලින් සිල් සුවය විඳින්න බෑ. බලපුලුවන් කාරකම් වලින් සිල් සුවය විඳින්න බෑ. සිල් සුවය විඳින්න පුළුවන් සිල් රැක්කොත්. ගොඩක් අඩුයි මේ ලෝකේ සිල් සුවය විඳින මිනිස්සු. ඔබ ඒ අතරට එකතු වෙන්න. බුද්ධිමත් ස්ත්‍රී පුරුෂයෝ සිල්වත් වෙනවා. සීලය තමන්ට තියෙන ලොකු රැකවරණය. ඒ නිසා හොඳ සීලවන්ත ජීවිතයක් හදන්න. සීලය කියලා කියන්නේ කොහොම එකක්ද? සීලය වනාහි හැම බුදුවරුන්නේ පුණ්‍ය තීර්ථයයි. මේ ලෝකයට පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේ නමකගේම පුණ්‍ය තීර්ථය පින් තොටුපළ. ඒ බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට අනුදැන වදාරන සීලය. සීලය කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ආඥාව, ආනාදේශනාව, අනපැනවීම. සිල්වත් වෙන්න ප්‍රාණඝාතයෙන් වළකින්න ඒ බුදුරජුන්ගේ ආඥාව. හොරකමින් වළකින්න ඒ බුද්ධ ආඥාව. වැරදි කාමසේවනයෙන් වළකින්න ඒ බුද්ධ ආඥාව. එතකොට තමන්ගේ ජීවිතේ සීලවන්තව ගත කරනවා නම් ඒක මෙලෝ පරලෝ දෙලවටම තමන්ට තියෙන ආශිර්වාදේ. එයා මෙලොවත් සුවසේ ගත කරලා පරලොවත් දිනනවා. සීල සම්පatti